ආතෝ දෙබොරණ කිවෙනවා. මොකද කරන්නේ? අතියන් ඉන්න ඕනේ. කියන්නේ මොකද්ද? නොකඩවා තියාගෙන ඉන්න ඕනේ. උඟාක් මිනිස්සු කියනවා දැන් රුෂ්ටිවා කිව්වනේ ලැබෙනදට වඩා වැඩිපුර එකක් දෙන්න කියලා. ඉතින් කස්ටමර්ස් ආවා මම වැඩිපුර එකක් දුන්නා. මට මොකුත් දැක්කේ නෑනේ. ගණන් ගත්තේ නෑනේ. ඉතින් ඒගොල්ලන්ට මම කියනවා එකපාරක් නෙමෙයි ඒක කරගෙනම ඉන්න අදුමතරමේ මාස එකමාරක්වත් කරගෙනම ඉන්න. ඒතකොට තමයි මොකද වෙන්නේ? හත්තු වෙන්නේ. අවදාකත් කස්ටමර් කියනවා අපි වැඩක් නෑ රුෂ්ටි කිව්වා වැඩිපුරමක් දෙන්න කියලා. අපි දවසක් දුන්නා. හැබැයි වැඩක් නෑනේ. වෙන්නේ නෑ. අදුමතරමේ දවස් 45ක්වත් තියෙන්න ඕනේ ඕනම දෙයක් වැඩ කරන්න නම් මේකක් උනත් මේ පොඩක් එක මේකක් විතර හරියන්නේ නෑනේ. ඒක නොකඩව පොඩක් බාර ගන්නක් බොන්න ඕනේ. ඒ වගේ තමයි මේ ප්‍රින්සිපල් එක. ලැබෙන දෙයට වඩා මොකද ලැබෙන දෙයට වඩා දෙන්න අනාගතේ. ඒ වගේ මේ චුට්ටක් අල්ලන් ඉන්නෝනේ. මම අද කියන හැම දෙයක්ම චුට්ටක් ලා කරගෙන ඉන්නේ. චුට්ටක් ලා කරගෙන ඉන්නේ. ඒක චුට්ටක් ලා කරගෙන හිටියොත් තමයි ඒක ලැබෙන්නේ. ආදාකත් ශනික ඒවා බලාපොරොත්තු වෙන්න එපා. නිකන් වැඩ කරන්න බෑ ශාන්ති ස්ටෝස් එක දැන් පළවෙනි මාසෙම නැරෙගෙන වැඩ කරනවා. මට ඕටි එපා. මං එන්නේ 7ට ඇවිල්ලා ඔක්කොම මම දුපාන. ඇයි වැඩිපුරමක් දෙන්න කිව්වනේ මම ඔක්කොම දුපාන. පස්සේ මම යන්නේ 8 මාට නෙමෙයි 10ට යන්නේ ඔක්කොම ක්ලීන් කරලා තමයි යන්නේ. ඇයි ලැබෙන දේට වඩා වැඩිපුරමක් දෙනවා. ඉතින් එහෙම මාසයක් කරලා ඊළඟ මාසෙ ප්‍රොමෝෂන් එකක් දුන්නේ. ඒක වෙන්නේ නැහැ. ඊළඟ මාසේ ඒව දෙන්නේ නැහැ. ඒක චුට්ටක් කරගෙනම ඉන්න. දැන් රැකියාවකට වගේ නම් දැන් මගේ ජීවිතේ මම මේ ආයතනයේ මම කලින් කිව්ව ආයතනයේ දවස් අවුරුදු 3ක් වැඩ කරා. අන්තිම දවස දක්වා මම අස්සල යනකොටත් මට සර්ජිව නෑ දෘෂ්ටි නෑ. ඒක වෙන්නේ. බලන්න මට අවුරුදු කීයක් ගියාද ඒ කියලා ප්‍රතිඵල ඉන්න. ඉතින් ඔයගොල්ලෝ ඕනෑම දෙයක් එකපාරක් කරලා හරි කියන යන මසන් අතල්ලා දානවා. අතල්ලා දාන්න එපා. අතල්ලා දාන්නේ පුරුද්ද තමයි නරකම පුරුද්ද. ඔයගොල්ලෝ පුංචි කාලේ ඉපදුනාට පස්සේ පළවෙනි පාර නැගිට්ටද? මැඩම් කියන්නේ දාදම් පාටි සංගවැසන යොස්ලා දෙනවා නේද? දම්පාට මැඩම් කියන්නේ ඉන්නේ කියන්නේ පුංචි කාලේ ඔය ඉපදුනා නේද? නැගිටින උත්සාහ ගත්තද? නැගිටින උත්සාහ ගත්තේ නැහැ? මම මට මතකයි නේද? නැගිටින උත්සාහ ගත්තද? අනිත් අය නැගිටින උත්සාහ ගත්තද? අපි දුමුකද? සාමාන්‍යයෙන් අනිත් පොඩි ළමයා බලනකොට වල තේරෙනානේ. මමත් මේව තමයි චුබ්බලයි. හිතාගන්න පුළුවන් නේද? මමයි මේව තමයි කතා කරන්නේ. හිතාගන්න පුළුවන් නේ. නැද්ද? ඕද නැද්ද? දැන් ඕගොල්ලෝ පොඩි කාලේ නැගිටින්න උත්සාහ ගත්තද? උත්සාහ ගත්තද නැද්ද? ගැටුණද? ආපහු උත්සාහ ගත්තද? ඕද නැද්ද? ආපහු උත්සාහ ගත්තද නැද්ද? ගැටුණද? අතරින් උත්සාහේ ආපහු උත්සාහ ගත්තද? ආපහු වැටුණද? ආපහු වැටුණද? අතරියද? ආපහු අතරින් උත්සාහ ගත්තද? ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? වැටුණද? ආපහු උත්සාහ ගත්තද? අතරියද? පුංචි කාලේ අපිට අපේ ඇඟ ශක්තිමත් නැහැ. කතා කරන්න බෑ. ඇවිදින්න බෑ. බඩගිනි කියලා කියන්න බෑ. අපි අතහැරියද? ඒ හේතුව හින්දා තමයි අද අපි මෙහෙම ලස්සන ඇවිදින්නේ. රහස මොකද්ද? ආතාරින් නැතුව ඉන්නේ. ආතාරින් එපා. හැබැයි දැන් බලන්න අපි මානගේ ශක්තිමත් කතා කරන්න පුළුවන්. හැමදාම කරන්න පුළුවන්. එහෙනම් මොන කෙන් ගෙඩියකද අපි දැන් අතාරින්නේ කියලා. මට කිව්වොත් එක සාමාන්‍ය හේතුවක් කියන්න අපි අතාරින්න. මම කරා මචං හරි කියන්නේ මම අතාරලා. පොඩි කාලේ මුකුත්ම දන්නේ නැතුවම අපේ ලේවල එහෙම තමයි තියෙන. අතාරින්න නැති පුරුද්ද තියෙනවා අපේ ලේවල. හැබැයි ලොකුනාට පස්සේ මොනවා හරි මෝඩකමට අපි අතාරිනවා. හරි කියන්නේ නැහැ මචං මම පස්වර try කරලා හරි කියන මම අතාරිනවා. ඒ මෝඩකම. එල්මෝ ඉතින් අතාරින්න එපා. වැඩිපුර යමක් දෙන එකේ අතාරින්න එපා. තේරුණාද? අතාරින්න. try කරලා ගියා. නේද? අනිවාර්යයෙන්ම වරදනවා. දෙනවා පොඩි කාලේ වැරදුනා වැටුණා හැබැයි අම්මා කිව්වද අනේ වැටෙනවා පුතා විදින්න එපා අයි පුතා ඉන්න නැගිටිනවා try කරනකොට නෑ නෑ
ඊයේ කිනනේ ඕගොල්ලන්ගේ ළමයි නේද කියන්නේ? ආ? කියන්නේ අවුනේ ළමයි සුත ස්වාලනේ. අනේ ස්වාලනේ ළමයා. අනේ කට්ටේ දාගම පුළු ලෝකම නේද දාලා කියනවා. අනුමත කරන්නේ. එහෙම කියයි ඕගොල්ලෝ නෑ යන්න. ස්වාල වෙන්න. උඹලට ගන්නවා. ඉතින් ඕගොල්ලෝ නම් සිටියක් කරනකොට දැන් අපෝ කවද වැඩ යන්නේ කියනවා. ඒක ගිහිල්ලා වැඩ කරනකොට මිනිස්සු කියයි අනිවාර්යයෙන්ම කියයි අනිවාර්යයෙන්ම කියයි. හැබැයි තමා හිතා ගන්න නැහැ. මම වෙනස්. කොයි මම අද ගැන හිතන්නේ නැහැ, ඉඳ ගැන හිතන්නේ නැහැ. මම හිතන්නේ කවුද ගැනද? හා? මහපොළ සටන්කාරී මහත්තයා මම හිතන්නේ කවුද ගැනද? අනාගතේ ගැන. ඒ හින්දා අද මොනවා කිව්වා? මොන බල්ල කිව්වත් මොන ගෙම්බ බකවම කියවත් මම නැවත දෙන්න වැඩි වෙනවක් දෙනවද? දෙනවද නැද්ද? දෙනවද නැද්ද? right? පස්සේ අපි ජීවනෝත් අපි ඉගෙන ගත්තා මේ අපේ වාසනාවන්ත කම. ඇත්තටම වාසනාවන්ත. right? 2 minutes. කොහොමද වාසනාවන්තද? වාපල වාසනාවන්ත උදේට කෑවද? ඊයේ කෑවද? ඉන්න ගියම් තියනවද? පර්ස් එකක් කියනවා කියන එකත් වාසනාව. තේරුණාද? දැන් ඔයගේ හිත රස්සාවක් තියනවද? මේ මාසාන්තිමර පඩියක් හම්බෙලාද? ඒක කී දෙනෙක්ද පඩියක් හම්බෙන්නේ නැත්තේ? විශ්වවිද්‍යාලයට යන්න ඒ තුනක් ඕනේ. ඒ තුනක් ගන්නවයි කියන්නේ මැරීගෙන පාඩම් කරන්න ඕනේ. අන්න ඒත් උන්නත් මාසෙට පඩියක් නැහැ කියන්නේ අපි වගේ මැට්ටෝ කොච්චර වාසනාවන්තද? හා කොච්චර වාසනාවන්තද? ඒක හිතන්නේ නැහැ නේද අපි? හිතන්නේ. ඇත්තට හිතන්නේ. වාසනාවන්ත කියන්නේ ඒක ණයක්. ඒ ණය ගෙවන්න. මැරණකල් ගෙවන්න බෑ. හැබැයි නැත්නම් ඉස්සම ගෙවන්න. ඒ ණයෙන් කොටසක් අම්මට දෙන්න. ණයෙන් කොටසක් තාත්තට දෙන්න. ණයෙන් කොටසක් වැඩ කරන තැනට දෙන්න. මොකද මේ වැඩ කරන තැනේ තමයි අපේ බඩ පුරවන්නේ. එයා දෙන සල්ලි තමයි අපේ බඩ පුරවන්නේ. right? දැන් කවුද සල්ලි වලට කැමති? අපිට කතෝසන් සල්ලි වලට කැමති නැහැ. right, very good. අපිට කතෝසන්. අලුතෙන් කතෝසන් එපා. right. ඔයා කැමති නැද්ද? ඔන්න බස් එකට එන්න. දැන් මේක සිකියුර්ද ගත්තේ? හා? දැන් ඔයා සල්ලි ගත්ත එක කියන්නේ මොකක්ද? මේ දුද්ද? දැන් ඔයා සල්ලි දීලා මොකුත් ගත්තේ නැහැ. දැන් පර්ස් එකේ කීයක් තියෙනවද? දැන් පර්ස් එකේ කීයක් තියෙනවද? අනේ මට දෙන්න. දැන් ඔයා කැමති නැහැ කිව්වනේ. නෑ ඔයා දෙන්න පොඩි කියන්න බෑ තියෙනවනේ. නෑ ඇත්ත කියන්න. සල්ලි වලට අපි කැමතිද නැද්ද? කැමතිද නැද්ද? කොහොමද අපි පඩි වැඩි කරන්නේ? පඩි වැඩි කරන්නේ කොහොමද? පඩි වැඩි කරන ක්‍රම. අපි කොහොමද අපි පඩි වැඩි කරන්නේ? දැන් එක්තරා දේශපාලනික ප්‍රශ්නයක් පක්ෂයකින් අහුවොත් පඩි වැඩි කරන්නේ කොහොමද කියලා ඉවල කියයි ගහක් ගිය බෝල්. පඩි වැඩි කරාව. හවුද නැද්ද? ඉතින් කොහොමද පඩි වැඩි කරන්නේ? අනේ මහත්තයෝ මගේ පඩි වැඩි කරන මහත්තයෝ කවුද නේද කියන්නේ මහත්තයෝ මගේ පඩි වැඩි කරන්නේ. ඒක හොඳ ක්‍රමයක්ද? මොකද්ද මේ පඩි වැඩි කරන්න පුළුවන් හොඳම ක්‍රමය? ප්‍රායෝගික ක්‍රමයක් තියෙනවා. මේ දේ කරන්න මම ගැරන්ටි කරනවා මේ මහත්මයාට පාඩුවක් නොවේ. එයා කැමැත්තෙන් ඔයගොල්ලන්ගේ පඩි වැඩි කරයි. කැමැත්තෙන්. කොහොමද අපේ පඩි වැඩි කරන්නේ? ඉතල වැඩිලා වැඩි. තව ක්‍රමයක්. පඩිය වැඩි කරන ඒක මොන දෙයකටයි කියන්නේ? ඕකට දෙන්නේ මේක නේද? දැන් රක්ෂාවේ පඩි වැඩි කරන්නේ කොහොමද? පඩි වැඩි කරන්නේ කොහොමද? මොකද්ද? වැඩිපුර වැඩ කරනවා. right. පැය 24ක් මහත්මයා. මට අවංකව කියන මාතෘ මහත්තයා එක පුද්ගලෙක් පැය 24ම වැඩ කරනවා. පඩි වැඩි කරනවා. පැය 24ම වැඩ කරනවා. යා රෑ නවතිනවා. ඕකලගේ ශාන්ති. දැන් හැමෝම ශාන්ති ස්ටෝර්ස් එකේ පැය 24ම නවතිනවා. පඩි වැඩි කරනවද? පැය 24ම වැඩ කරලා එක එක බලන්න පඩි වැඩි කරනවද? රෑට පස්සේ බස් එන්නේ නැහැ. අර සතොත් එක වගේ තමයි. රෑ ඔක්කොම අරන් හිටියා. අන්තිමට දැන් ආපුවා. ඉතින්
හිතන්න එපා වැඩිපුර වැඩ කරයි කියලා පඩි වැඩි වෙන්නේ නැහැ. වැඩිපුර වැඩ කරයි කියලා පඩි වැඩි වෙනවා නම් සිකියුරිටි ගාස්කට පඩිය දැන් කෝටියක් විතර හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ වැඩ කරන් පයිසාවක් ගන්නවා. වැඩිපුර වැඩ කරයි කියලා පඩි වැඩි වෙන්නේ. මොකක් මේ කරොත් පඩිය වැඩි වෙන්නේ? හා? මොකද? හැකියාවට ආදරය කළොත් පඩි වැඩි කරනවද? බලන්න මම අත්ම කියන්නේ. මේ හැමෝම පුතුම හැමදාම I love you කියනවා. සංස්කෘත I love you. පඩි වැඩි කරනවද? එහෙනම් ඕගොල්ලෝ නිකන් හිතන්න ඕගොල්ලන්ගේ කම්පැනි එකට එම්ප්ලොයිස් ඔක්කොම I love you කියලා කිසිම කියලා. පඩි වැඩි වෙන්නේ නැහැ. මේ කියන චුට්ටක් බලන්න. හොඳේ? මේ කියන චුට්ටක් බලන්න. මේ පොඩ්ඩක් මේ hina වෙනවද පොඩ්ඩක්? මොකද අපේ මිනිස්සු සාමාන්‍යයෙන් hina වෙන්නේ නැහැ. ඇයි hina වෙන්නේ නැත්තේ? මේ පිළිකාවක් හැදුනා hina වෙනවා. ඇත්ත එහෙද hina වෙන්නේ නැහැ. හැබැයි hina වෙන එක ඇත්තටම හොඳ බෙහෙතක්. අපේ මනසට ඇඟට හොඳ බෙහෙතක්. කොච්චර කැත වුණත් hina වෙන්න මාර්ගය. දැන් මගේ වයිෆ් ගේ මම අහනවා මොකටද මම බැන්නේ කිව්වා මේ ඔයාගේ රවුල මට ඇත්තට ගන්නෙ නැහැ. හැබැයි ඔයාගේ අර hina වෙනකොට අර මට ඔයාගේ රවුල අමතක වුණා. මම ඔයාගේ දත්තක් ඇහිලා පුංචියට කැමැත්තක් ආවා. ඒතර මගේ කසාද බැඳීමේ රහස මොකද්ද? hina. අර සින්දුවක තියනවානේ පළමුව දෙවනුව ඉතින් අපි ඒක දැනගෙන නැත්නම් අපි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ නේද? රයිට්. අපි ගමුකෝ මේක ප්ලේන් එකක්. හොඳයි පඩිය වැඩි කිරීමේ සූත්‍රය. ඒක ප්ලේන් එකක්. ප්ලේන් එකේ ඉන්නවා පයිලට් ඉන්නවා. පයිලට් මහත්තයා කොහොමද ඉන්නේ? මම පේනවානේ පයිලට් මෙහෙම තමයි ඉන්නේ. දැන් ඉන්නවා මම බටන් press කරනවා. ගෝල් එක එනවා. උද AC එකක් තියෙනවා. පොඩ්ඩක් මේ බලන්න. මම රස්තේ දෙක පඩියක් එනවා. ඉතින් කරන්න. අර මැෂින. යා පයිලට් එහෙම තමයි. මෙහෙම ඉන්නේ පයිලට් සාමාන්‍යයෙන්. නේද? එයා දුරස් වල වැඩ කරන්නේ නැහැ. ප්ලේන් එකේ වැඩ කරන අර එයා හොස්ටසස්ලා අර ලස්සන නංගිලා මේ දුවනවා අපෝ මෙහෙ දුවනවා අපේ කොනේ නෝ අපෝ මෙහෙ දුවනවා ආන්තර මාංශලට කරනවා නේද? දැන් සමහරක් මේ මම දන්න අය හොස්ටසස්ලා ඉන්නවා ඒගොල්ලෝ කියනවා ජොබ් එක එපාම වෙලාවල ඒගොල්ලන්ට. ඇයි නා? එහෙ ඉන්න අර ගෙස්ලා ප්ලේන් එක ගැන ගෙස්ලා අමුතු යෝජනා කියනවා. ඉතින් ඒ ඔක්කොම අහගෙන ඉන්නෝනේ. දැන් පයිලට් එහෙම කියනවාද කවුරු හරි යෝජනා? ගෑනු පයිලට් කෙනෙක් කියලා කිව්වකෝ. එහෙම කියලා කවුරු හරි මොනවා හරි දැක්කිනවද? අපෝ නෑ. දැන් වැඩිපුර මහන්සි වෙන්නේ කවුද? පඩිය වැඩිපුර ගන්න. ඇයි? සාමාන්‍යයෙන් පඩිය මම උදාහරණයක් කියන්නම්. පඩිය සාමාන්‍යයෙන් අපි දුමුක ශ්‍රී ලංකන් එයාලයින්ස් තියෙනවානේ. මගේ දැනීම අනුව ශ්‍රී ලංකන් එයාලයින්ස් මේ ලංකාවේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ එක පයිලට් කෙනෙක්ට ලක්ෂ 8ක් හම්බ වෙනවා. මාසෙට ලක්ෂ 8ක් පයිලට් කෙනෙක්. එයා හොස්ටස් කෙනෙක්ට රුපියල් 70000ක් හම්බ වෙනවා. 60000ක්. දැන් කවුද වැඩිපුර මහන්සි වෙන්නේ? කවුද මහන්සි වෙන්නේ? පඩිය වැඩිපුර කාටද? කාටද? ඇයි ඒ? මෙහෙවන කියලා. වෙලාවට එයා හොස්ටල්වත් මාළු මොලේ තියෙනවා. යානේ මෙහෙවන කියලා. යානේ මෙහෙවන කියලා අරයි. ඉතින් එයාලයින් මං හිතන්නේ එයාලයින් එක මෙහෙවන්නේ පයිලට් නෙමෙයි අර පල්ලෙහා ඉන්න මිනිස්සු. ඒක තමයි එයාලයින් එක මෙහෙවන්නේ. වගකීම. ප්‍රධානතම හේතුවයි. ඒක එකක් කියමුකෝ. දෙවෙනි එක මම ගමු මේක රෙස්ටෝරන්ට් එකක්. රෙස්ටෝරන්ට් එකේ කවුද වැඩිපුර මහන්සි වෙන්නේ? කුක්ද ස්ටුවර්ඩ්ස්ද? ස්ටුවර්ඩ්ස්. වැඩිපුර වැඩි හම්බෙන්නේ කාටද? ඇයි ඒ? කුක් නැතිව ඒ හොටෙල් එක දුවන්න පුළුවන්ද? ස්ටුවර්ඩ්ස් ලයින් ඔක්කොම එකතු වෙලා කුක්ට වැඩේ කරන්න පුළුවන්ද? හැබැයි කුක්ට පුළුවන්ද ස්ටුවර්ඩ්ගේ වැඩේ කරන්න? ඒක පුළුවන්. පයිලට්ට පුළුවන්ද මේ එයා හොස්ටස්ලාගේ වැඩ කරන්න? පුළුවන්. මොකද කරන්නේ සෙද මොකද්ද වලස? බෝබල් එක කිලෝ බෝබල් එක කියන එච්චරයි. එයා හොස්ටස්ලාට පුළුවන්ද පයිලට්ගේ වැඩේ කරන්න? මේකේ තේරෙන්න ඕනේ දේ තමයි පඩිය වැඩිපුර ලැබෙන්නේ කුක්ට හෝ වේවා පයිලට්ට වේවා. පඩිය වැඩිපුර ලැබෙන්නේ ඒ ආයතනයට ඒගොල්ලන්ගේ දායකත්වය. ඒ ආයතනයේ ලාභයට ඒගොල්ලන්ගේ වැඩි දායකත්වයක් හම්බ වෙනවා නම් අනිවාර්යයෙන්ම පඩිය වැඩි වෙනවා.
කියලා නෙමෙයි. මොකද ආයතනයේ ලාභයට වැඩිපුර දායකත්වයක් ලැබෙනවා. වැඩිපුර දායකත්වයක්. මොකටද වැඩිපුර දායකත්වයක්? ලාභයට. ආයතනයේ කොච්චර ලස්සනට තියාගෙන හිටියයි කියලා පරිදි වැඩි වේද මිස්? black and white පරිදි වැඩි වේද? නෑ. හැබැයි ඕගොල්ලන්ට පුරවන්න මේ ආයතනයේ ලාභයට වැඩි දායකත්වයක් දෙන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ පරිදි වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ ඕගොල්ලන්ගේ ආයතනයේ දවසට උදාහරණයක් සේල්ස් තියෙනවා රුපියල් ලක්ෂයක්. උදාහරණයක්. මාසෙට කීයද කොට උදාහරණයක්. මාසෙට කීයද? ලක්ෂ 30. මම නිකන් මනවලස් මහත්මයා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මාසෙට ලක්ෂ 30යි නේ. මේක ලොක්කම එකතු වෙලා ඒ ලක්ෂ 30 කස්ටමර්ස්ට කතා කරලා සුවදශීවේ ඉඳලා කඳානේ ඉන්න හැම මිනිහෙක්ම එන්නේ ශාන්තියකට. කාගිල්ස් දැක්කත් අපෝ එපා කියන්නේ. ඔන්න කාගිල්ස් එකේ තියෙන දේවල් ශාන්තියකට තියෙනවා. නේද? අපි සීනි කියලා එකක් හරි ශාන්තියකට. ඕන එකක් හරි ශාන්තියට තමයි යන්නේ. අහක ඔක්කොම කඳානේ වේවා මහභාග්‍ය වේවා මිනිස් ඔක්කොම හිතිලා ඕගලන්ගේ ශාන්තියකට ආවොත් එතකොට ආදායම දවසට ලක්ෂයක් නෙමෙයි ලක්ෂ 5ක් විතර වෙනවා. හොඳ නැද්ද? ඔක්කොම වෙනවා. එතකොට ලක්ෂ 5 එතකොට මාසෙට කීයද? 5 වැඩි කිරීම ලක්ෂ 5 වැඩි කිරීම 30. එතකොට මිලියන 150ක්. ඉස්සර මිලියන 3යි. දැන් මිලියන 150යි. තමයි පුංචි ප්‍රශ්න අහන මනවලට මාත්‍යයි. මේගොල්ලන්ගේ අඩිය දෙගුණකින්වත් වැඩි කරනවා. ඉස්සර ලැබුණේ මිලියන 3යි. දැන් මිලියන 150ක් මාසෙට. දෙකින් විතර පඩි වැඩි කරනවා. මුංගුණියකින් කියන්නේ එක්කෙනාට පඩිය 10000ක් හම්බෙනවා. දැන් යන්නේ 30000යි. මොකද ඔයගේ ඉස්සර වට මිලියන 3යි හම්බුනේ මාසෙට. දැන් මිලියන 150ක්. නැසොයි මිලියන 15. දැන් ඔයගේ ආදායම 5 ගුණයකින් වැඩි වෙනවා. ඒතර පඩිය දෙගුණයකින්වත් වැඩි කරන්න පුළුවන්ද? පුළුවන්කම කියනවනේ. හැබැයි ලක්ෂ 3 හැමදාම ලක්ෂ 3ම තිබ්බත් මේගොල්ලෝ මහන්සිලා වැඩ කරනවා උදේ එන්නේ 7ට රෑ 9ට ගෙදර යන්නේ. හැබැයි මිලියන 3 හැමදාම මිලියන 3ම තමයි. වැඩිමක් කරනවද? අමා. පඩිය වැඩි කරන්න මොකද්ද ක්‍රමේ? ආයතනයේ ලාභයට වැඩි දායකත්වයක් දක්වන්න ඉබේම පඩිය වැඩි. අර පයිලට් වැඩි දායකත්වයක් දක්වනවා වගේ අර කුක් වැඩි දායකත්වයක් දක්වනවා වගේ ඕගොල්ලෝ වැඩි දායකත්වයක් දක්වන්න ආයතනයේ ලාභයට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ පඩිය අනිවාර්යයෙන්ම වැඩි. ඒක වෙනවද නැද්ද? මට කතාව කියන්නේ නිකන් හිතන්න ඕගොල්ලෝ මුදලාලි නම් ඕගොල්ලෝ ඒ කම්පැනි එක ඕන නම් කවුරු හරි ඕගොල්ලන්ගේ එක සේවක මහත්මයෙක් අඩිය වැඩි කරන්න ඔයාලට උදව් වෙනවා නම් ඔයා හැමතිස්සම යට කම්පැනි එක ගවන්නේ. දැන් ලෝකේ වැඩිපුරම පඩිය හැම එකක් වෙලා තමයි කොකාකෝලා කම්පැනි එකේ ලොක්කා. අයිතිකරු මේකේ ප්‍රධානව මෙහෙවන කෙනා. එයාගේ පඩිය ශ්‍රී ලංකා සල්ලි වලින් මිලියන රුපියල් 200ක්. ශ්‍රී ලංකා සල්ලි වලින් මිලියන 200ක් එයාටගේ පඩිය. ඇයිලාට පඩියක් ඉච්චර ගෙවන්නේ? එයා හැමදාම උදේ මේ 5ට ඇවිල්ලා රෑ 11ට එන හින්දාද? නැත්නම් මහන්සි වෙලා වැඩ කරන හින්දාද? දුවල පැනලා වැඩ කරලා තු ගානවා. නෑ. එයාට මිලියන 200ක් ගෙවන්නේ එයා ඒ කොකාකෝලා ආයතනයේ ලාභයට වැඩිපුර දායකත්වයක් ලාභය වැඩි කරන්න උදව් වෙන හින්දා තමයි එයාට ඉතර පඩියක් ගෙවන්නේ. ඒකෝර දැන් අපි මොකද කරන්නේ පඩිය වැඩි කරන්න නම් ආයතනයේ ලාභේ වැඩි කරන්න උදව් කරන්න ඕන. ඉතින් කොහොමද උදව් කරන්න පුළුවන්? හරි ලේසි. හරිම ලේසි. එන කස්ටමර් ඉන්නවනේ. එයාව සතුටු කරලා එනකොට අඳාගෙන ඉන්නේ යනකොට කිනාලකින් යවන්න. එච්චරයි කරන්න. කස්ටමර්ස්ලව සතුටු කරන්න. භාණ්ඩය ගත්තා භාණ්ඩය නොගත්තා යන්න ඕනේ. ಇದು ಒಂದು ಬಿಡಿಸುනේ කියන්නේ යන්න. අනිත් අය කියලා කියන්න ඕනේ ශාන්තිකට යන්නකො ශාන්තිකට යන්න. කස්ටමර් එන්න ඕනේ චතුරිකෝ චතුරි නැද්ද? මම නෑ චතුරිකෝ නිවාඩු බිල්ලද? කවද දෙන්නේ? සමාන දෙකක් දෙනවද? අකන. ඒගොල්ල දන්නවා චතුරි හෝ වේවා චන්දන හෝ වේවා කවුරු හරි පුද්ගලයා වේවා. මොකද ඒ චතුරි නැත්නම් ඒ චන්දන තමයි මානසික කරන්නේ.
අනිත් අය මාව ගණන් කරනවා. තේරුණාද? දැන් මම එහෙම අපි හිතමුකෝ මැඩම් කියන මොකද්ද? දිනුෂා කස්ටමර්ස්ලා හොයාගෙනව දිනුෂා. දිනුෂා නැත්නම් ඒගොල්ලෝ බඩු ගන්නෙ නැහැ. පුංචි ප්‍රශ්නයක් අහන්නම් මලවලි මහත්තයා. දිනුෂා අස්වෙනකොට මහත්තයා මොකද්ද කියන්නේ? අපි දුන්නේ අස්වෙන මොනවා හරි එකකින් අස්වෙන කැමති. හැබැයි කස්ටමර්ස්ලා දවසට 50ක් විතර එනවා දිනුෂාව හොයාගෙන. දිනුෂා කතා කරන විදියට කවුරුත් කතා කරන්නේ. දිනුෂා අපිට ගරු කරන විදියට කවුරුත් අපිට ගරු කරන්නේ. මුතුමාර දිනුෂා දන්නවා. දිනුෂා ප්‍රොඩක්ට් එක බාන්ඩ් එක වේවා හැම බාන්ඩ් එකකම දන්නවා. එයා දන්නවා. කතා කරලා පුදුම ලස්සනට කතා කරන්නේ. මෝඩ විදියට කතා කරන්නේ නැහැ. මෝඩ විහිළුවක් කරන්නේ නැහැ. මම දිනුෂාත් එක්ක විනාඩියක් හිටියත් මොන හරි දෙයක් ගෙනගෙන තමයි යන්නේ. යනකොම හිතලා බලන්න දිනුෂා මගේ නංගිට බන්දර මගේ අයියට බන්දර දුන්නත් හොඳයි. මොකද දිනුෂා වගේ පුද්ගලයෙක් මට හම්බ වෙලා නැහැ. පුදුම ලස්සනට කතා කරනවා. තේරුණාද? අන්න එහෙම තමයි දැන් දිනුෂාගේ තාත්තේ. මලවලි මහත්තයා. එයා කියනවා සර් මම අස් වෙන්න ඕනේ සර්. මම දැන් මේ ගෙදරින් මට ඔෆිස් එකට එන්න කම්මැලි. මලවලි මහත්තයා කියනවාද වාහනයක් ගෙවන්න. අනිවාර්යෙන්. මොකද කරන්න ඕනේ? කොහොමද කස්ටමර්ස්ලව ඔයාගෙන ඉන්න පත්තටපත් කරන්න. කස්ටමර්ස්ලා බඩු ගත්තත් නොගත්තත් යන්න ඕනේ ඕගොල්ලෝ ගැන හිතලා තමයි. බලන්න මේ මිනිස්සු නේද? අන්තිම මම ශාන්ති ස්ටෝර්ස් එකට පොඩ්ඩක් ගියා. හරි චුට්ටක් ගියා ඔළුව කැක්කුමකින් ගියේ. හැබැයි එහෙ ඉන්න මිනිස්සු මම ගියේ ටෙක්ස්ටයිල් එක තිබ්බේ දෙවෙනි තට්ටුවේ. හැබැයි මම ඇතුළට ඇවිල්ලා චුට්ටක් අර දෙවෙනි තට්ටුවේ යනකොට විනාඩි තප්පර 45ක් විතර ගියා. දක්ව මිනිස්සු පොඩ්ඩක් hina වෙලා උදේවරුක ගියේ. මට ග්‍රීට් කරලා මුදුම කරුත් දක්ව මේගොල්ලෝ. මුදුම hina වෙලා පොඩ්ඩක් hina වෙනවා. එලක් මම අතු ගගා ඉන්නකොට මේ මම නිකන් එහෙම ඇවිදගෙන ගියා. ඒතර එහෙම කෙනෙක් අතු ගන්නවා. පස්සේ මට මාව දැක්ක චුට්ටක් අයින් කරලා hina වෙලා යන්න සර් කියලා කිව්වා. මගේ වයිෆ්වත් මට එහෙම කියන්න දැක්කොත් කොස්සේ ගහනවා. හැබැයි අර පුදුමේ සෙනෙහසක් ඒ මිනිස්සු ළඟ තිබ්බා. අර ආදරයක් තිබ්බා. අන්න ඒ වගේ තත්ත්වයක ඔයගොල්ලෝ පත් කරනවා. උදාහරණයක් වශයෙන් මම මාතේ නම විරෝධ මාතේ මේ පොඩක් මම නිකන් විරෝධ පාරක් හරි දැන් ගහලා ඉවරද? ඉඳලා තාම ටිකක් තිබුණා. ගැහුවට පස්සේ ඉඳනවා. ඕගොල්ලෝ ඒ වගේ තමයි වෙන්න ඕනේ. කස්ටමර්ස් ඒගොල්ලෝ කතා කරනවා. කතා කරන පස්සේ කස්ටමර් යනකොට අර දැනෙන්න ඕනේ. අන්න නායකයි කතා කරලා කියනකොට ෂෝ. අන්න එහෙම හැඟීමක් ඇති කරන්න ඕනේ. අන්න එහෙම හැඟීමකින් තමයි ඒගොල්ලෝ ආපහු ඇවිල්ලා ඕගොල්ලන්ගේ ආයතනයේ ලාභය අනිවාර්යෙන් වැඩි කරලා මලවරච්චි මහත්තයා ඉබේම අනේ යන්න එපා ඉන්න. ඇයි යන්න මොකද ප්‍රශ්නේ? හස්බන්ඩ් කෙනෙක් වැඩ ගන්න බෑ කියලා. මම කතා කරන හස්බන්ඩ් එක්ක. හස්බන්ඩ් මහත්තයා මොකද මේ වැඩට යවන්න බැරි? මෙයා වැඩට යවුවොත් මේ ගෙදර වැඩ ගන්න කවුද? මලවරච්චි මහත්තයා කියනවා මම මේකට සෙවන් කෙනෙක් වෙන්න. මොකද මේගොල්ලෝ නැතුව මට බෑ. මොකද මේගොල්ලෝ තමයි මගේ කස්ටමර්ස්ලව බලාගන්නේ. මේගොල්ලෝ හින්දා තමයි කස්ටමර්ස්ලාත් එන්නේ. මේගොල්ලන්ගේ හිනාවට මුතුම ලස්සනට කතා කරනවා. ලස්සනට කතා කරනවා ගැන. right මේ පැත්ත අය. මේගොල්ලන්ට කියන්න නැගිටින්න කියන්න. ඔක්කොම එකතු වෙලා මේගොල්ලන්ට කියන්න නැගිටින්න කියන්න. right What will get? Atau saja. Yang aku wang atau sana juga. Ya. Yang aku wang atau sana juga. Ya. Lagi ni dia. Bukan mahu kalau ada lagi yang paling. Karena kalau saja kalau dia anda. Hari lain, ismail kuat. Lain. Dan mama me ප්‍රශ්න අහන්න. ඕගොල්ලන්ට දැන් යම් සිතක් ඇහුණානේ. ඕගොල්ලන්ට මේගොල්ලෝ බස් එකේ යන කොන්දස්තර මහත්තුරුත් අතර වෙනසක් නැද්ද? නැගිටින්න,
වාඩි වෙන්න, එහෙට යන්න. වෙනසක් දැක්කවද මේගොල්ලෝ? මේගොල්ලෝ කොන්දස්තර මහත්තුරුන්ගේ භාෂාවද කතා කරාද නැද්ද? දැන් මේගොල්ලෝ ඔක්කොම පෙරලා මේගොල්ලන්ට කියන්න කොන්දස්තර මහත්තුයෝ ආදරෙන් කතා කරන්න කියලා. කියන්න. දැන් ඕගොල්ලෝ කොන්දස්තර මහත්තුරුද? ඒකට වඩා වැදගත් රැකියාවක් කරනවද? එහෙනම් ඕගොල්ලෝ කොහොමද කතා කරන්න ඕනේ? කොහොමද? නැගිටින්න පුළුවන්ද? වාඩි වෙන්න පුළුවන්ද? චුට්ටක් මෙහෙට ඉන්න පුළුවන්ද? ඉල්ලීම! කොන්දස්තර මහත්තුරු තමයි අන. නැගිටින්න වාඩි වෙන්න. ඕගොල්ලන්ගේ කස්ටමර්ස්ලාට අන කරන්න එපා. මම අහන්නේ ඕගොල්ලන්ගේ කස්ටමර්ස්ලාට ඕගොල්ලෝ අන කරන්න ඔයාලට තියෙන අයිතිය මොකක්ද? අන කරන්න එපා. හෝ ගරු කරන්න ඒගොල්ලන්ට. සර් චුට්ටක් ඉන්න පුළුවන්ද සර් මෙහාට? සර් චුට්ටක් මෙහෙ වාඩි වෙන්න පුළුවන්ද සර්? මම ඉක්මනින් එන්නම් සර්. ඉල්ලීම! මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? දැන් මේගොල්ලන්ට ඉල්ලීමක් කරන්න චුට්ටක් වාඩි වෙන්න පුළුවන් නැගිටින්න පුළුවන්ද සර්? කියන්න. නෑ මම කියනවා නැගිටින්න කරන්න කියලා. මම කියනවා නැගිටින්න කියලා. ඕගොල්ලෝ ඒ කොන්දස්තර මහත්තුන්ගේ භාෂාව භාවිත නොකර ආයෙත් කියන්න. නැගිටින්න කියන්න. නෑ හැමෝම කිව්වේ නෑ. මේ මේගොල්ලෝ කිව්වේ නෑ. right ආපහු කියන්න නැගිටින්න කියන්න. වාඩි වෙන්න කියන්න. Aduh kadang-kadang. Oh, hamok ya. Aduh kadang-kadang. Kalau ada bayar ya. Illima. Atau pada ada dana puluhan de, cutta atau pada ada dana puluhan illima. Apa kia? Apa dari dia? Itu makan kia. Barbie ni sebenarnya ni. Kita Barbie. Dan ඕගොල්ලන්ගේ ගහන්නේ. දැන් දැක්කද කුන්දස්තර මහත්තුරුත් මේගොල්ලෝ අතර වෙනසක්? දැක්කද නැද්ද? මොන භාෂාවද හොඳ? කුන්දස්තර මහත්තයාගේ භාෂාවද හොඳ භාෂාව? ඉතින් මේක කස්ටමර්ස් එක්ක කතා කරන්න. හොඳින් කතා කරන්න. ඉල්ලීම් කරන්න. කවුරු හරි පාරිභෝගිකයෙක් දැන් මම හැමතිස්සෙම මට පාරිභෝගික කියන්නේ පෙරක් කරාට මමගේ වයිෆ් පාල් පාරිභෝගිකයෙක් හැටියට තමයි සලකන්නේ. හැමතිස්සෙම මම ඒව සතුටු කරන්න බෑ. මගේ වචනකින් වේවා මොනවා හරි තෑග්ගක් දෙනකොටත් මම ඒක අමුතු විදිහට තෑග්ගක් දෙන්නේ. ඒ දෙන ක්‍රමේ වටිනවා දෙන දේ නෙමෙයි. තරස්ලට මම එයා හරි කැමති මේ මාස් චොක්ලට්ස් කියලා තියෙන්නේ. මාස් චොක්ලට්ස් දෙන්න. හරි? මාස් චොක්ලට් මම ඊළඟ උදාහරණයක් කියන්නේ මේ රුපියල් 1000 හරි රුපියල් 1000 හරි මම දැන් මේක එක්තරා පුද්ගල මගේ ස්ත්‍රීකාර මිනිස්සෙක් නෙවෙයි මම දුප්පත් මිනිස්සෙක් මම මේක එක්තරා කෙනෙක්ට දෙනවා මට අපෝ දෙන්න ඕන හරි අපෝ දෙනවා හරි අපෝ දෙන්න ඕන මොකද මම කියන්නම් මේ මම මේක පොඩක් හැමෝම බලන්න මම මේක දෙනවා මේ මාතර දෙනවා මේ මාතර කියනවා මොකද්ද වික්‍රමසිංහ මාතර මම දෙනවා හරි බලන්න මේක හරි dah සල්ලි ඕනේ dah දැක්කද මම දැන් දුන්නේ වටින දෙයක්ද වටින නැති දෙයක්ද? හැබැයි මහත්වාට වටිනවද? නෑ. ඇයි ඒ? ක්‍රමය. ඕගොල්ලන්ගේ කස්ටමර්ට යම් කිසි භාණ්ඩයක් දෙනකොට ඒක අර දෙන දේ නෙමෙයි වටින්නේ දෙන ක්‍රමය. ආදරෙන් බනින්න පුළුවන් නේද? නම් මේ මිස් බණ්ඩා hina වෙනවා. හැබැයි මම බැන්න යාට. මම පෙරක් වෙලාවට මම යම් පුංචි ගුණාත්මක වගේක් දන්නවා. ඒව කියලා ආදරේ බයිනකොට මිනිස්සු hina වෙනවා. ඒගොල්ලන්ට ඒක එච්චර දැනෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ දෙන දේ කස්ටමර්ස්ගේ භාණ්ඩයක් දෙනකොට ඒ දෙන ක්‍රමයක් තියෙනවා. කරුත්වයකින්, hinaවකින් ඒ දෙන ක්‍රමේ වටිනවා. දැන් මම අර මාස් චොක්ලට් එක. දැන් මාස් චොක්ලට් ලොකු එකක් රුපියල් 240යි. ඉතින් මම ඕනනම් ඒක අරගෙන මම නිකන් වේස්ට් විසි කරන්න පුළුවන්. නෑ